අද උතුම් වූ කාර්යමේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ විශේෂයෙන්ම අපිව මේ ලෝකයට බිහි කරලා නොවිඳිනා දහ දුක් විඳපු ආදරණීය අම්මා සහ ආදරණීය තාත්තාගේ උතුම් මව්පිය සෙනෙහස කවි බසින් දෙසන්නට අවසරයි මොහොතකට. සුගත වූ ලෝතුරු දිනිඳු මරරුසු මොකෙන්දුරු දම් රජ තිලෝගුරු කරමි පිනිපා ලෙසට දරු සරු නිවන්නට බවගින් දෙසෝ පද පෙළ මනරන් දොහොත් දේ නම දින් ඉතින් නවසර ගනිමි සඳ හම් දම් රස මාන මහත් පෙළහර පාන විනය මග ගේන තෙවන් වන්දිනිමු සංඝසේන බ්‍රහ්මමාතේමා තාපිතරෝ පුම්බාචාරියාච උච්චයේ ආහෝනියාච පුත්තානං ප්‍රජාය අනුකම්පකා තයානම් පරිචාරියාය මාතා පිතෝසු පණ්ඩිතා ඉදච්චේනං පසංසන්ති පෙච්ච සග්ගේච පමුදති. සුපින්නතුනි, දරුවන්ට මව්පියන් බ්‍රහ්මයන්ය, පූර්වාචාර්යවරුන්ය. දරුවන්ගේ සංග්‍රහ භුක්ති විඳීමට සුදුසු වෙයින් ඔවුන් ආවුණී යනුවෙන් එදා තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. රජිනිය ලෙසින් මව්පද රජ ආසුනයාරා තනිනු තනියම සිටියාම හැදෙන තුරා කඳුලද සිනහවද තිබුණා ඒකට දාරා අම්මා පෙයෝ කිරිසුවඳයි සසර පුරා මගේ පියා හෙළෝ දාඩිය වල බලය අභිමානයකි පිය පාදයෙහි සු
මුරාතලය දහඩිය සමග පිදු ආදර යක පාලය සමුදුර ගැඹුර ලෙස නිරතුරු නිසසලය දිවියෙහි ගිනි කන්ද මොහොතින් තමන්නේ කාලය මුසුවෙන්ද සිසිලෙන් තමන්නේ ජීවය ශක්තියද සිරුරට කවන්නේ අම්මා ලෝකයට ලෝකය මවන්නේ ධනය බලය නොව මනුසත් දහම ගැන වටහා දෙමින් සලකන හැටි කලන ගුණ යුක්තිය පාද මින්දිවි මග සියලු නැන පියා මගේ මිල නොකලකි බඳුරු මින පිනතුනි බුදුරජාණන් වහන්සේ මාපියන් හැඳින්වීමට විශේෂ පද කිහිපයක් යොදනවා. පුබ්බාචාරිය ආහුනේය බ්‍රහ්ම යනුවෙන් මෙසේ හඳුන්වන්නේ. උන්වහන්සේගේ තිබුණ කරුණාව දයාව නිසායි. එසේනම් පින්නතුනි දස මාස කුස රඳවාගෙන අනේක දුක් විඳේ උණුසුම දාර මින් සිටියා ජීවන ගිනි කන්දේ දස බින්දර දුක් සුලා තන තනකි බින්දේ එනිසායම් මේ අම්මට දෙව් බඹුන්ද වන්දේ එනිසායම් මේ අම්මට දෙව් බඹුන්ද වන්දේ සිල්ප සතර උගන්වන්න දෙහෙස දරණවාද යුතුයකම මේයයි සිතලා ඉතිරි කරනවාද දරුවන්ගේ දුක දැකලා කඳුළු පෙරෙන වාද මගේ පියා බුදු වෙන්නට පෙරුම් පුරනවාද මගේ පියා බුදු වෙන්නට පෙරුම් පුරනවාද අම්මා යන්නේ තුන්නකුරම නින්නඩව එයිද එහි සංගුණු සබාරුත සහජීවය දෙයිද පරස
සතු කඩු පුල් මල් වල සුවඳ හඹා යයිද ඒ පිළිබඳ සිතුවිලි මත වෙන කරුණක් කොයිබද වෙන කරුණක් කොයිබද සුපින්වතුනි මුළු මහත් ලෝකය නිරන්තරයෙන් ජීවේ වන්නිත් පෝෂණය වන්නිත් සෙනෙහබර අම්මාගේ සහ සෙනෙහබර පියතුමාගේ ආදරය කරුණාව සෙනෙහස නිසාමය. අන්නෙසේනම් නිරතුරු සවියදී අප ලොකු මහත් කොට දිවි මග තිබෙන දුක් බාධක ඉවත් කොට උතුරන සෙනෙහසින් මගේ හිස පහන් කොට හද බිරි බැතින් නම දින්නෙමි තාත් තට සංසාරේ අඳුරුලෙනි මිනි පහනයි අම්මා මිරිඟුලවක පලසනියු දිය ඇල්ලයි අම්මා වියලුන නිරු දෙක කාතරට වහින රැස්ස අම්මා ජාතිත්වා සනාවන්ය අප බිකල අම්මා ජාතිත්වා සනාවන්ය අප බිකල අම්මා රැකවරණය පතා අතහැර ඉවත නොයා දුක සැප අපේ දහවල රැ දෙකෙහි සොයා දහඩිය සලන ආදර සෙනෙහසකි දයා මට වාසනා වන් ඇති දැඩි කරන පියා මව් පදවියේ කුළුණුව සිත දාරන වද සංසාරයේ අප සමගම සරණ වද කලන සඳේ තුල මිනිමුතු දාරන වද අම්මා බුදු වෙන්න පාරමි පුරන වද අපගේ බඩ කට පුරවා අම්මා සමහර දිනවල කුසගින්නේ කාටත් නොකියා වතුර ටිකක් බී බඩ පිරුණා වාගේ උන්නේ හිස අත ගාලා පාසල් යවලා
දොර කොට මග බල බල ඉන්නේ මව්වරු පමණයි දරුවන්ගේ දුක දරුවන්ටත් වැඩියෙන් දන්නේ දරුවන්ටත් වැඩියෙන් දන්නේ දතේ කරගට ආවේ දවසම වෙහෙස වෙලා වැඩ පෙළ කරලා ඒ වැඩ කෙරුවේ දරුවෝ හදන්නයි උත්තම පිය පදවිය දරලා පියාගේ ශක්තිය අපගේ ධෛර්යයයි නැවතත් මේ දෙන්නෙමු පෙරලා පියසෙනෙහස නිම කරන්න බැහැ මට මනින්න බැහැ අත දිග හැරලා මනින්න බැහැ අත දිග හැරලා මිනිසත් පල්ලය තුල දියුණුව ලැබීමට මාවත සකස් කොට පෙර මග බැලීමට තුන්වැනි ඇස පැහැදු යුතුයකම් රැකීමට ජාතික වාසනාවන් පිය තුමා මට පිනතුනි අපගේ ආදරණීය දෙමාපියන් පිළිබඳව මේ ආකාරයට දේශනා කරද්දී ඒ දෙමාපියන්ගේ ගුණය ලියා නිම කිරීමට අසා නිම කිරීමට ගයා නිම කිරීමට බැරිතරම් ඒ මව්පියන්ගේ ගුණ වටිනා බව එදා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ වාගේම මේ ලෝකයේ ඇති සුන්දරත්වයේ පිළිබඳව විදහා පාමින් එදා බුදු පියාණන් වහන්සේ මව්පියන් මේ ආකාරයට උපමා කරනවා. එසේනම් පින්නතුනි මුළු ජීවිතය ගුණ සුවඳින් ඇලුම් කළ වෛරෝදියක රුවති බුණා කැලුම් තුල ඉරිසියාව ක්‍රෝධය යන බැලුම් හල අම්මේ ඔබය මහදවිල නෙළුම් මල එවේ පුතේ තව තව පිය නගන්න කියමින් සහාය දුන් ධෛර්යය වඩන්න හදවත සදා දුන් අලුතින් සිතන්න පියතුමා මගේ මිල නොකලකි ඔටුන්
පුතු පිළිබඳව නන්වන උදානය කිසිවෙකුගෙන් නොමැත ලැබුවේ විදානය පෙර වාසනාවට මාලද පුදානය අම්මේ ඔබය මට සියු මහ නිදානය සුපින්වතුනි මවගේ සිරුරේ ලේ කිරි බවට පත්වන්නේ කෙසේදයි මෙතෙක් සොයාගෙන නැහැ. ඇයගේ ඇඟේ ලේ ධාතුව කිරි බවට පත්වන්නේ උදාරතර වූ දරු සෙනෙහස නිසාමය. එසේනම් ඒ ආදරණීය අම්මා අපේ බුදුහාමුදුරුවෝ එදා සඳුට උපමා කරනවා. ඒ විතරක් නෙවෙයි අපි අහලා බලමු ආදරණීය පියතුමත් හිරුට උපමා කරනවා. අදහසද මුදුවේ දෙනෙත නිලුපුල් බඳුවේ සෙනෙහසට පොදුවේ මගේ අම්මා ලොවට සඳුවේ මාසිතට ගරුමය යුතුයකම් වලින් සරුමය නිවසටම ගුරුමය මගේ පියතුමා ලොවට හිරුමය අම්මාගේ සෙනෙහස සමග මුසුවන මදහස මතු කරන අදහස තමයි මිනිසත් හමේ නිදහස ලොවට එලිපත්ත යුතුයකම් වලින් ඇත්ත දුටුව කළ යුත්ත පියා දුටුවා නියම පැත්ත දස මාස උසුලා දුක් විඳ අප හැදුවයි අම්මා දෙනෙතෙල කිරි කරලා පෙව්වයි බුදු අම්මා ලෙඩට දුකට ළඟ හොවලා නිදි කරවූ අම්මා සසර වාසන තුරු අම්මා වෙන්න මගේ අම්මා සසර වාසන තුරු අම්මා වෙන්න මගේ අම්මා සුපින්වතුනි එදා තථාගත බුදු පියාණන් වහන්සේ පරාභව මංගල සිංහාලෝවාද සූත්‍රවල ආදරණීය අම්මගේ ආදරණීය තාත්තගේ වටිනාකම ගුණ සුවඳ වැඩිහිටියන්ට දෙමව්පියන්ට ගරු කරන්න හැටි
නොයිකුත් ආකාරයෙන් උන්වහන්සේ පෙන්වා වදාලා. අන්නෙසේනම් ජීවන ගමන පිළිබඳ මහා කතන්දරේ ඇසුවම අනේ නෙත් දෙක කඳු ලකින් පිරේ නිතරම සෝදිසිය ඇත පුතුන් කෙරේ පියාගෙදර මිනි පහනට පහන් පැය 24ම ලිපලංග උන්නේ දරුවන් කන තුරු නැහැ කන්නේ දරුවන් වෙනුවෙනි බත් පාත දුන්නේ ඇය සිටියේ වැඩිපුර කුසගින්නේ ඇය සිටියේ වැඩිපුර කුසගින්නේ ඇඳුම් තෙලින් හිස අතගා මුවවත් සුනොගෑවා ළඟින් තියා හිස අතගා කවි මිහිරට කීවා හිස අතගාවත් සකසා මුදු සෙනෙහස පෑවා නිවන් දකින් මගේ අම්මා මතුදා බුදු වේවා නිවන් දකින් මගේ අම්මා මතුදා බුදු වේවා අම්මාගේ සෙනෙහි ගුණේ කෙලවරනිම නුමැත අනේ අම්මාගේ ළඟ නුමැති නැනේ මගගේ ගුණ සුවඳ තියේ මගගේ ගුණ සුවඳ තියේ පින්වත්නි අපි ඉපදුණු දවසේ ඉඳලම ඒ ආදරණීය තාත්තා දරුවන් වෙනුවෙන් මහ පුදුමාකාර කැපවීමක් සිද්ධ කරනවා. තමන්ගේ දහඩිය පොළොවට මුසු කරමින් දෑතේ සවිය වගුරුවමින් දරුවන් රකින්නට පවුල පෝෂණය කරන්නට මහ පුදුමාකාර කැපවීමක් ඒ ආදරණීය පියතුමා අපට ලබා දෙනවා. අන්නසේ නම් පින්වතුනි පියා උදෙන් පිට වෙනවා හවසට යලි ගෙට එනවා අතට අමක් ගෙන දෙනවා පියසෙනේ හස උතුරනවා මා එක්කම දියට ගියේ ආදරයේ දරඳු නිලයේ තම්බායේ අන්දරයේ
මවගේ ගුණ සුවඳතියේ මවගේ ගුණ සුවඳතියේ දහඩිය වල සුවඳ ඇඟේ මට චන්දන සුවඳ වගේ ආදර පිය තුමා මගේ දුටුවම සිත සතුට නැගේ පින්නතුනි අපගේ ආදරණීය අම්මා ගෙදර මොහොතක් නැතිනම් තනිකමක් පාළුවක් දැනීම ඒක ස්වභාවයක් ඒ වගේම අපගේ පියතුමා අපගේ සීල කටයුතු සඳහා ගෙදරින් පිටව ගොස් රැකියාවල යෙදෙනවා ඒ වගේමයි ඒ මෞතුමිය අපිව හදන්නේ මොනතරම් වූ දුක්ඛන්දරාවක් වුණාද එසේනම් පින්නතුනි අපි මව්පියන්ට සලකමු පාරේ අම්මා බෙදුවේ බත් රස කර කන්නේ පුංචම්මා දුන්තේ කහටයි බොන්නේ ලොකු අම්මා තමයි තනියට ළඟ උන්නේ මගේ අම්මා මිසක කවුරුද කිරි දුන්නේ පුංචි තාත්තා කිරි පැණි ගෙන එන්නේ ගමේ තාත්තා සරමත් මට දුන්නේ බාල තාත්තා මල් වෙඩි පුපුරන්නේ මගේ තාත්තා මට සෙනෙහස දුන්නේ පියා කියන මිහිරි නාමය උල්පට වියදුම් දාරක ප්‍රේමය ආදරයට මහා උල්පට සේමය එතනින් ගැලුවා ලෝකෙට සාමය එතනින් ගැලුවා ලෝකෙට සාමය ඉරටුවකින් පවා නැත කිසි විට තැළුවේ වරදට නිතර දඬුවමයි මෙලෙසින් දුන්නේ සඳහම් සුවඳ මෙලෙස ගලමින් යන්නේ ආදර ගඟුල එනිසයි ඔබ වෙත දෙමව්පියන් දරුවන්ගෙන් යසීසුරු සම්පත් ප්‍රාර්ථනා කරනවද ඔවුන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දිය යුතු සෑම දෙයක්ම දීලා හමාරයි එසේනම් දෙමාපියන්ගේ බලාපොරොත්තුව තම දුවාව තම පුතාව මේ සමාජය තුල හොඳින් ජීවත් වෙනවා දකින්නට නොවේද එසේනම් පින්නතුනි හදමින් දුපුතුම් ඉහළම තැනකට
තියා අම්මා හිසට දුන්නා මිනි කිරුළ සොයා එව කව බොවයි නැති හැම දෙයකටම තියා අම්මා සකස් කෙරුවා ජීවිතය ලියා සහජීවනය සැඟවුණු තන සොයාදී අමතක නොවන විලසට එය යහපත් පුතුන් රට ජයතන තනාදී පියතුමක් සුකලා පෙරදා ලෝකය විවිධ විස්මය යන බව දැනුණා අපගේ හිසේ කැක්කුමටත් උන ගැනුණා සීනෙන් පවා හද තුල මෙදු රුද තනුණා අපි යන ගමන අම්මට හීනෙන් පෙනුණා මව්පියන් වයසට ගියාමත් දිනිත වාගේ රකින්නවා ලෙඩට දුකටද හොඳට බලලා අවැසි පිළියම් යොදනවා රජෙක් රජිනක් ලෙසට අම්මා තාත්තවද රකින්නවා එවැනි දරුවන්ට දියුණුව බලා ඉක්දිම ලැබෙනවා අපට මොනවද කළේ කියලා නැහැනේ කිසිවිට අහන්නේ දැප දෙපායද සවි කෙරෝ හැටි පමණි නිතරම සිතන්නේ රජෙක් රජිනක් ලෙසට අම්මා තාත්තවද රකින්නේ එවැනි දරුවන්ට සියු මහා දෙවියනුත් හිස නමන්නේ දෙවියනුත් හිස නමන්නේ දෙමාපිය ගුණයට
මනස යොදවා හැම විට මුළු ලොව සරු කොට යන්න සැරසෙනු